හයි හයි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලා සනීපෙන් සතුටින් ඉන්නවද? ඉතින් ඔන්න මම අද අලුත් වීඩියෝ එකක් අරන් යන්න කියලා හිතුවා. ටිකක් වෙනස් විදිහට මොකද අද බ්‍රහස්පතින්දානේ. අද බ්‍රහස්පතින්දා දවසේ අද පොළ අපේ ගමේ පොළ තියෙනවා. ඉතින් මට හිතුණා අද අම්මිත් එක්ක පොළේ ගිහින් එන්න ඕනේ කියලා. ඒ වගේම අපේ ගමේ පොළ ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඒක නිසා දැන් මම මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඊට පස්සේ ලෑස්ති වෙලා පොළේ යනවා. බලමු අපි අපේ ගමේ පොළට ගිහිල්ලා කොහොමද බඩු ලාභයිද පොළේ මොනවද තියෙන්නේ වටයක් දාලා එමු මාත් එක්ක. ඉතින් ඔළුව පීර ගන්න එපා යාළුවනේ. ඔක්කොම ඉස්සලා පිස්සි වගේ යන්න බෑනේ. මේ අවුනම් පට්ට සැරයි මේ කඹල්ලා ඉතින් ගිහිල්ලා වටයක් දාලා එමු. මං එහෙම බ්‍රහස්පතින්දා තියෙන පොළට වැඩි යන්නේ නැහැ. එපා වෙනවා. සෙනගත් ඉන්නවනේ. මේ ඒ වුණාට ඉතින් ගෙදර නිකන් ඉන්නවට වැඩිය හොඳයි පොළට ගිහින් යන එක. මේ ඒක නිසා මාත් එක්ක ගිහින් බලමු. කොහොමද අද දවසේ? කාලේ ගෙවෙන්නේ කියලා පොළත් එක්ක. මෙන්න ළමයි ඉතින් මම පොළේ යන්න අදගත්තු ඇඳුම. හරි ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් ලෑස්තිලා ඉවර වෙලා අන්න දැන් යන්න තමයි හදන්නේ. යන ටික නම් මට ගන්න බැරි වෙයි. අවස්සරයි පාරේ පා වෙනවනේ. ඒක නිසා පොළට ගිහිල්ලා ඉතින් වීඩියෝ ටික ආරත් එක්ක බෙදා ගන්නම්. දැන් මේ ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ටවුන් එකේම තමයි පොළ තියෙන්නේ. ඉස්සෙල්ලාම යන්න ඕනේ ඉතින් ATM එකට සල්ලි ගන්න. ATM එකෙන් මාර සෙනගක් හිටියා. අම්මා ඇතුළට ගිහින් සල්ලි අරන් එනකම් මං ඉතින් එළියට වෙලා හිටගෙන හිටියා. කොච්චර වෙලාවක් යයිද දන්නෙත් නෑ ඉතින්. ATM එකේ ඉඳන් ටිකක් වෙලා ගියා යාළුවනේ. ඊට පස්සේ සල්ලිත් අරගෙන ඔන්න දැන් පොළ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ මමයි අම්මයි. බලමු ඉතින් සෙනග ටික දෙනෙක් හිටියා. බඩු තියෙනවා. බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා බඩු වල ගණන් එහෙම මොනවාද අපි ගන්න එළවලු කියලා එහෙම බලමු ඇතුළට ගිහිල්ලා. ලොකු පොලක් ඉතින් මේක බලමුකෝ ඉතින් අපි ගිහිල්ලාම නේද? අයියෝ කරගන්න. Banyak kira ndak? Ide passe share monadu kiyala me hello kone isara ඉතින් යාළුවනේ හාලට ඇහෙනවා ඇති විලවල මිල ගණන් එහෙම මුදලාලිලා කියනවා කෑග ගහ. ගණන් වුණත් ලාභ වුණත් ඉතින් අපිට ගන්න මේ පැයරවල නැත්තම් ඉතින් කන්න දේවල් නැති වෙනවනේ. ඉතින් ඒ හින්දා ඉතින් අම්මයි මායි එළවලු ටිකක් විතර ගන්න හිතලා චූටි එළවලු ටිකක් අරගත්තා. බලමු ඉතින් තවත් ඉස්සරහට ගිහිල්ලා
ඉතින් යාළුවනේ පොළ හැමතැනම ඇවිදින්නත් බෑ හැමතැනම ඇවිද්ද කියලා එළවලු හැමතැනින්ම ගන්නත් බෑ. ඉතින් අම්මා ඉස්සෙල්ලාම බොංචි වගේක්ද කොහෙද ගත්තා. ඊට පස්සේ අලලු වුණු ඒ වගේම තව හාල් මැස්සෝ ඊට පස්සේ බිත්තර එහෙමනම් ඒවා ඉදිරියෙන් ගන්නේ එළවලු ටික ගත්තා. දැන් අපි ගොඩක් දුරට තව මොනවාද ගන්න කියලා නම් මන් දන්නේ. අම්මා ගන්න දෙයක් තමයි. ඉතින් බලමු මොනවාද ගන්න කියලා. පා වෙනවා. ඉතින් පොළේ ඇවිදින්න ගියාම තමයි එපා වෙන්නේ. මේ බලමු. ඉතින් අපිට 12:00 වෙද්දි එළියට යන්නත් ඕනි පොළෙන්. බලමු අපි 12:00 වෙද්දි පොළෙන් එළියට යයිද කියලා. මෙතනින් මාළු ටිකක් ගන්න අපි නැවතුණා. ඊට පස්සේ ඉතින් මාළු ටික කපලා හරි ගස්සලා දෙනකන් එතන චුට්ටක් වෙලා හිටියා. මේ හරියම තියෙන්නේ මාළු තමයි. දිගටම තියෙනවා මාළු. ඉතින් ඔතනින් තමයි ඉතින් අපි වෙනදාටත් මාළු ගන්න පොළේ ආවහම මාළු ගන්නව නම් ඉතින් අදත් මාළු ටික හරි ගස්සලා දෙනකන් ටිකක් වෙලා ඉන්න උනා. කරනවා. ඉතින් එපා වෙලා හිටියමට ඕන දැන් මම මේ වෙලාවෙම හිතාගෙන හිටියේ ඊළඟ සතියේට නම් ආයෙ නම් එන්නේ නැහැ කියලා. බඩු මල්ලත් ඉතින් අම්මගෙන් මම උත්සගෙන අරන් ගියා. අම්මා යන පිටිපස්සෙම මමත් ගියා. දැන් නම් ඉතින් බඩු භාගයටම අරන් ඉවරයි. ඊටු ටිකක් අරගෙන අපි එළියට හොම්මම යන්න තමයි මේ පැත්තෙන් පොළෙන් එළියට යන්න තමයි හදන්නේ. බලන්නකෝ ඉතින් මං හෙම්බත් වෙලා ඉන්න විදිහ. දැන් මේ එළියට යන ගමන් තමයි ඉන්නේ පොළෙන්. බලමු දැන් ඉස්සරහට කොහොමද කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් වයිවාරණ ටිකක් හම්බුණා. ඊට පස්සේ එතනත් නැවතිලා අම්මට මේ මෙතන තියෙන වලල්ලක් ගත්තා. තේ දාන රුපියල් 100ක නිසා ඉතින් ගත්තා. ඒකත් අරගෙනම තමයි අපි පොළෙන් එළියට යන්න හැදුවේ. දාන්න බලන්න වෙලා. කොළඹ බීර් තිබ්බේ 150 හරි ඒත් එක නේ කඩේ ඕකේද එලා මේක මේක වැඩි සුන්දර මේ කොළන් කියන්නේ මට හිතනවා ගහලා නැහැ සැරලා කොල්ලොන්ට වෙනම දෙයක් තියෙනවා කොහෙද එන්නේ නැත්නම් මේක පෙට්ටියක් නේ දෙන්න මේක බැරිනේ මට නම් අනක හොඳ ආරයාගේ අතේ තියෙන කොණ්ඩ එකයි තියෙන්නේ සුවඳයි
ආමි මොන හරි ගන්න කන්ද උළුදු වඩේවත් ඊට පස්සේ ඔන්න ඉතින් උළුදු වඩේ මතක් කළා උළුදු වඩේ ටිකුත් ගන්න ආවා උළුදු වඩේ 4ක් වගේ අරගෙන ඔතනින්ම පොලෙන් එළියට ගියා ඒ ටිකත් අරගෙන මොකද ගෙදර ගිහලා තේ බොන්නත් එපැයි මොනවත් නැහැ නැත්තම් ඒ නිසා ඒවත් ගත්තා දෙවිල්ල නිතරම පපුයි දෙවිල්ල නිතර ආමාශකට පුවාදෙම සෝසන දිලකට පුවාද වීම කියනයි බලන්න මුදිය නැත්තම් දෙක දෙක චමාටි දාහට තුනයි බලන්න දැන් ඔයා එන්නේ දැන් ඔයා ආවේ ඔන්න ඉතින් ඊට පස්සේ බඩු ටික සේරම අරගෙන මෙතන ඉඳන් පිරිදි ටිකුත් බලලා ඉවර වෙලා හැමම පොලින් එළියට ආවා. ඉතින් යාළුවනේ පොලට ගිහිල්ලා 12 මාරුනකොට බඩු ටිකත් අරගෙන දැන් මේ අපි අපේ නංගිගේ ඉස්කෝලේට ආවා. මොකද යාළුවගේ පන්ති රැස්වීමක් තියෙනවා කියලා 12 මාර වෙද්දි එන්න ඕනේ. ඉතින් අම්මයි මායි දැන් මේ ඉස්කෝලේට තමයි ඇවිල්ලා ඉන්නේ මේ රැස්වීමට. ඊට පස්සේ ඉතින් ඔන්න මෙයාවත් හම්බුණා. ඒ වෙලේ ඉතින් මාත් එක්ක චුට්ටක් කතා කරා. රැස්වීම ඉවර වෙනකම් මම ඉඳගෙන ඉන්නවා යාළුවනේ. ඉතින් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න කියලා හිතුවා. මොකද වීඩියෝ එක දිගටම ගෙනියන්න විදිහන්න රැස්වීම කීයට ඉවරෙයිද දන්නේ නැහැ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙමුත් හමු වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්න. බයි බයි.